ඔයාලා දන්නවා දැන් ChatGPT පාවිච්චි කරලා ලස්සන ඉමේජ් හදාගන්න පුළුවන් කියලා. හැබැයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේකට හරියන ඉංග්‍රීසි විස්තරයක්. එහෙම නැත්නම් ෆොන්ට් එකක් ලියාගන්න එක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම දෙයක් ටයිප් කරන්නේ නැතුව හරිම ලේසියෙන් මෙන්න මේ වගේ සුපිරි ඉමේජ් ටිකක් හදාගන්නේ කොහොමද කියලා. හරි. ඔයා පළවෙනිම වගේ ෆෝන් එකේ Play Store app එක open කරගන්න. මේ විදිහට Play Store app එක open කරගත්තාට පස්සේ ඔයා පළවෙනිම බලන්න ඕනේ ඔයාගේ ChatGPT application එකට update එකක් ඇවිල්ලා තියෙනවද කියලා. මගේ මේ විදිහට update එකක් ඇවිල්ලා නැති නිසා තමයි මම මෙතන open කියලා පෙන්වන්නේ. ඔයාගේ ෆෝන් එකෙන් මෙන්න මේ විදිහට update කියලා පෙන්නනවා නම් ඔයා මේ application එක update කරගන්න. එහෙම නැත්නම් ඔයාලට මම මේ අද කියලා දෙන setting එක ඒ application එකේ නැති වෙන්න පුළුවන්. හරි. මම මේ විදිහට මගේ මෙතන open තියෙන නිසා මම මෙතන open කියන දේ එකපාරට touch කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ChatGPT application එකට අපි ලොග් වුණා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ කෙළවරින් උඩින් තියෙනවා ඉරි කෑලි දෙකක්. මම මේ ඉරි කෑලි දෙක උඩ මේ විදිහට එකපාරට ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් images කියලා තියෙනවා. මම මේ images කියන දන එකපාරට ටච් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් එක එක වර්ග images ගොඩක් තියෙනවා. මම මෙතනින් උදාහරණයක් වශයෙන් පෙන්වන්න ඔයාලට මම මෙතන මේ image එක උඩ ටච් කරගන්න. මේ image එක උඩ ටච් කරගත්තට පස්සේ මෙතනින් පෙන්නනවා choose photo කියලා තියෙනවා. මෙතනින් take a selfie කියලා තියෙනවා. මම මේ choose photo කියන එක දුන්නට පස්සේ ඔයාලගේ gallery open වෙනවා. මේ take a selfie කියන එක දුන්නට පස්සේ ඔයාලට දැන් ෆොටෝ එකක් capture කරලා මේකට ඇතුළත් කරගන්න පුළුවන්. මම මේ choose photo කියන එක දෙනවා. choose photo කියන එක දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට gallery open වෙනවා බලා ගන්න පුළුවන්. මම මෙතනින් මගේ මේ image එකක් හරියට select කරගන්නවා. මම මේ විදිහට මගේ image එකක් select කරගත්තා. මේ විදිහට select කරගත්තාට පස්සේ මේක ටිකක් මේ විදිහට load වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් අපි අතරින් select කරපු image එකට පහලින් front එකක් අපිට ඔටෝම මෙයාලා generate කරලා දීලා තියෙනවා. හරි. ඒ front එකට අදාළව තමයි අපිට පහලින් අය image එක create කරලා දෙන්නේ. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මම අතනින් select කරපු image එක මෙන්න මේ විදිහටම කිසිම වෙනසක් නැතුව අපිට මේ විදිහට image එක create කරලා දීලා තියෙනවා. හරි. ඔයාලට පුළුවන් මේ image එක උඩ touch කරගෙන touch කරලා ඉවරලා මෙතනින් උඩින් save කියන බටන් එක දුන්නට පස්සේ ඔයගොල්ලෝගේ gallery එකටම මේ photo එක save කරගන්න. හරි. මම මේ විදිහට මේ photo එක save කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් කැමති photo එකක් මෙන්න මේ විදිහට එක එක category යටතේ photos ගොඩක් මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් මේ කැමති photo එකක් උඩ select කරලා මම ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට මේ photo එකක් ඔයාලටම ඔයාලගෙන් photo එකක් generate කරගන්න. මම අද මේ කියලා දුන්න වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් පහළ තියෙන subscribe button එක touch කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාගාවට notification එකක් මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේක නොදන්න යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.